හායි ළමයි good morning. ඔයාලා හොඳින් නැති කියලා මම හිතනවා. ඉතින් මම අද කතා කරන්න ආවේ අපි කොහොමද අපේ ජීවිතේ හැම දවසක්ම එනර්ජිටික් දවසක් විදිහට විශ්වයේ ශක්තියත් එක්ක ස්ටාර්ට් කරන්නේ කොහොමද කියලා. එහෙනම් වීඩියෝ එක ස්කිප් නොකර ඉවර වෙනකම් බලලා ඔයාගේ දවසත් පවර්ෆුල් කරගන්න. ඔයාද උදැසන අවදි වුණේ තවත් එක සාමාන්‍ය දවසක් ගෙවන්නද? එහෙම නැත්නම් ඔයාගේ ජීවිතය වෙනස් කරන්න ලැබුණු තවත් එක් වටිනා අවස්ථාවක් දිනා ගන්නද? මම දන්නවා. සමහර විට ඔයාට ඊයේ දවස ගෙවා ගන්න ගොඩක් අමාරු වෙන්නේ නැති. ඔයා බලාපොරොත්තු වුණ දේවල් ඒ විදිහටම සිද්ධ නොවෙන්නේ නැති. හැබැයි මතක තියාගන්න. ඔයා අද උදේ ඇස්සරියේ ඊයේ දවසේ වැරදීම් ගැන පසුතැවෙන්න නෙවෙයිනේ. අද අලුත් දවසක් අලුත් විදිහකට පටන් ගන්න. ඉතින් ඊයේ කියන්නේ ඔයාගේ අතීතේ. ඔයාගේ අතීතේ ඔයාගේ ගුරුවරයෙක් කරගන්නවා මිසක ඒක ඔයාව හිර කරලා තියෙන හිරගයක් කරගන්න එපා. ඔයාගේ හිත සැහැල්ලු කරගත්තාම ඔයාටම පෙනේවි ඔයාගේ ඇතුළාන්තයේ සැඟවිලා තියෙන සැබෑ ශක්තිය. තව දෙයක් මම ඔයාලට කියන්නද? ලෝකය ඔයාගෙන් මොනවා බලාපොරොත්තු වුණත් ඔයා මතක තියාගන්න. ඔයා කියන්නේ සුවිශේෂී කෙනෙක්. ඔයාගේ සාර්ථකත්වය මනින්නේ ඔයා කරන වැඩ ප්‍රමාණයෙන් නෙවෙයි. ඔයාගේ හිතේ තියෙන ශක්තියෙන්. ඉතින් ඒ නිසා අද ඔයාට කරන්න තියෙන ලොකුම අභියෝගය තමයි ඔයා ගැන විශ්වාස කරන එක. ඇත්තටම විශ්වාස විතරක් නම් මෙතනට ප්‍රමාණවත් නැහැ. ඒ වෙනුවෙන් ඔයා පුංචිම හරි පියවරක් ඉස්සරහට තියන්නම ඕනේ. හරි මෙහෙම හිතන්නකෝ කන්දක් මුදුනටම ඔයාට එකපාරට පනින්න බැහැනේ. ඉතින් ඔයා කරන්න ඕනේ එකම එක දෙයයි. ඒ තමයි ඊයේ හිටියට වඩා පොඩ්ඩක් හරි අද ඉස්සරහට යන එක. ඒක ව්‍යායාමයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොතක පිටුවක් කියවන එක වෙන්න පුළුවන්. නැත්නම් හිතට ලොකු සහනයක් දෙන එක තීරණයක් ගන්න එක වෙන්න පුළුවන්. ඉතින් ඒ පුංචි පියවර තියන්න ඒ තමයි ඔයාගේ මහා ජයග්‍රහණයේ ආරම්භය වෙන්නේ. ඉතින් අලුත් දවසක් පටන් ගන්න හදන ඔයාට මම දෙන උපදේශය තමයි ඔයාට පුළුවන්. ඔයාට ශක්තිය තියෙනවා. අද දවස ඔයාගේ දවසක් කරගන්න. හරි. දැන් ඉතින් ගැඹුරු හුස්මක් ගන්න. හිත ශක්තිමත් කරගන්න. දැන් යන්න. කවුරු නැතත් මම ඔයාව විශ්වාස කරනවා. ඔයාට පුළුවන්. එහෙනම් සතුටින් අද දවස පටන් ගන්න. ඔයාට සුබ දවසක්. බයි.